ශ්‍රී ලංකාවේ නැවත වරක් වෙඩි තැබීමේ සිදුවීමක් වාර්තා වෙනවා. මෙයින් වයස අවුරුදු 40ක පුද්ගලෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. එම පුද්ගලයා කවුද? ඔහුගේ පසුබිම කුමක්ද? යන්න පිළිබඳව මෙම වීඩියෝවෙන් පැහැදිලිව දැක ගන්නට පුළුවන්. ඝාතන ප්‍රයත්නයක නිරත වීමට සූදානම් වෙමින් සිටි කරුණා කණ්ඩායමේ සමාජිකෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පිළිබඳ වැඩිදුර විස්තරද මෙම වීඩියෝවෙන් ඔබට දැකගත හැකියි. ශ්‍රී ලංකාවට ආධාර සැපීමට රටවල් 70කට අධික සංඛ්‍යාවක් සූදානම් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා. එසේම විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකා රජයට විශාල වශයෙන් මූල්‍ය ආධාර ලබා දෙමින් සිටිනවා. ඒ බවටත් වාර්තා වෙනවා. මෙම ව්‍යසනයේ හේතුවෙන් මේ වෙන විට 479 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. ඒ පිළිබඳ විස්තරද අපට මේ වීඩියෝෙන් බලා ගන්නට පුළුවන්. මෙම පුවත් ඇතුළු තවත් පුවත් සහ තොරතුරු කිහිපයක්ද අද වීඩියෝවේ ඔබට බලා ගන්නට පුළුවන්. ශ්‍රී ලංකාවේ ඊළඟ වෙඩි තැබීමේ සිදුවීම වාර්තා වී ඇත. එනම් මෙම ව්‍යසනයෙන් පසු සිදු දෙවන වෙඩි තැබීමේ සිදුවීම ලෙස මෙය හැඳින්වෙන්නට පුළුවන්. මන්දත් මීට පෙර ත්‍රිකුණාමලය ප්‍රදේශයේ වෙඩි තැබීමේ සිදුවීමක් වාර්තා වුණා. එහිදී වයස අවුරුදු 59ක පුද්ගලෙක් ඝාතනය වී තිබුණා. දෙවන සිදුවීම සිදුවී ඇත්තේ කොහෙදයි බැලුවොත් ඒ අවිස්සාවිල කොස්කම ලෙස හැඳින්වෙන ස්ථානයේ. ඊයේ සවස වාර්තා වෙනවා. වයස අවුරුදු 40ක පුද්ගලෙක් මෙහිදී බරපතල තුවාල ලබා අවිස්සාවිල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. සිදුවී ඇත්තේ කොහොමදයි කිව්වොත් මෙම වයස අවුරුදු 40 පුද්ගලයා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියේදී සුපුරුදු පරිදි යතුරුපැදියකින් පැමිණ නොහඳුනන පුද්ගලයන් දෙදෙනෙක් ඔහුව ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීම නිසා ඔහු බරපතල තුවාල ලබා දැන් රෝහල් ගත කර තිබෙනවා. මෙම ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා ඩුබායිහි සැඟවී සිටින ප්‍රසිද්ධ පාතාල කණ්ඩායම් සමාජිකයෙකුගේ සමීපතම සගයෙකු බව කියවෙනවා. එබැවින් පලිගැනීමක් ලෙස මෙම වෙඩි තැබීමේ සිදුවීම සිදුවිය හැකි බවට සැක කරන අතර දැන් පොලිස් කණ්ඩායම් 3ක් ක්‍රියාත්මක කර ඇත. ඔවුන් මෙම වෙඩි තැබූ පුද්ගලයන් සොයා ගැනීමේ ප්‍රයත්නයක නිරත වෙනවා. කරුණා කණ්ඩායමට අයත් සමාජිකයෙක් අත්අඩංගුවට ගෙන තියෙනවා. ඔහු ඝාතන ප්‍රයත්නයක නිරත වීමට සූදානම් සිටි බවට වාර්තා වෙනවා. ඔහු කා වෙනුවෙන්ද මෙම ඝාතන ප්‍රයත්නය යෙදී සිටි කීවොත් ඒ කරන්දිනේ සුද්දා වෙනුවෙන්. මෙම කරන්දිනේ සුද්දා ලෙස හැඳින්වෙන පුද්ගලයා ප්‍රසිද්ධ පාතාල කණ්ඩායම් සමාජිකයෙක් වන අතර ඔහු විදේශ රටක සැඟවී සිටිනවා. ඔහුගේ අනපරිදි යම් අයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට මෙම පුද්ගලයා සූදානමින් සිටින ඇතැයි කියවෙනවා. ඔහු කරන්දිනේ සුද්දා සමග ඍජු සම්බන්ධතා පැවත් වූක බවට වාර්තා වෙනවා. දැන් පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු අත්අඩංගුවට ගන්නා විට විදේශයක නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ පිස්තෝලයක් ඔහුගේ අතේ තිබූ බව කියවෙනවා. ඔහු වාකරේ ප්‍රදේශයට අයත් වයස අවුරුදු 36ක පුද්ගලෙක් බවට වාර්තා වෙනවා. මීට පෙර ඔහු කරුණා කණ්ඩායමේ සමාජිකයෙකු ලෙස සිට ඇත. කරන්දෙලි සුද්දාගේ මස්සිනා කෙනෙක් මෑතකදී වෙඩි තබා ඝාතනයට ලක් වුණා. තම මස්සිනාගේ ඝාතනයේ පලිගැනීමේ අරමුණින් කරන්දෙලි සුද්දා මෙම පුද්ගලයා යොදාගෙන යම් අයෙකු ඝාතනය කිරීමට සැලසුම් කර තිබෙනට ඇතැයි අපේක්ෂා කරන. ඔහු අත්අඩංගුවගෙන ඇත්තේ දැන්ය. එබැවින් වැඩිදුර තොරතුරු ඉතා ඉක්මනින් නිකුත් වෙනු ඇතැයි අපේක්ෂා කරනවා. රටේ ස්වභාවික ව්‍යසනයන් ඇති වී එහිදී බොහෝ මිනිසුන් ජීවිතක්ෂයට පත් වී විශාල දේපල විනාශයක් සිදු වුවද සමහර පුද්ගලයන්ව නිවැරදි මාවතට ගැනීම අපහසුයි. ව්‍යසනයේ හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූවන්ගේ සංඛ්‍යාව 479ක් ලෙස අවසාන නිල තොරතුරු වලට සඳහන් වී ඇත. නිල නොවන තොරතුරු වලට අනුව මෙම සංඛ්‍යාව නිසකවම වැඩි වෙනු ඇතැයි කියවෙනවා. එබැවින් රජය විසින් නිවේදනය කරන ලද සංඛ්‍යාව 479ක්. මෙහිදී වැඩිම හානිය සිදු වූ දිස්ත්‍රික්කය වන්නේ මහනුවර දිස්ත්‍රික්කය. එහිදී 118 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇත. ඊළඟට නුවරඑළිය දිස්ත්‍රික්කයේ 89 දෙනෙක්, බදුල්ල දිස්ත්‍රික්කය 83 දෙනෙක්, කුරුණෑගල දිස්ත්‍රික්කය 56 දෙනෙක්, කෑගල් දිස්ත්‍රික්කය 30 දෙනෙක් ලෙස මෙම දිස්ත්‍රික්ක වැඩිම හානි වූ දිස්ත්‍රික්ක ලෙස වාර්තා වෙනවා. මේවා නිල වශයෙන් නිකුත් කරන ලද තොරතුරු මත පදනම් වූ දත්තයන්ය. තවදුරටත් අතරේක තොරතුරු නිකුත් වුණේ ඇතැයි අපේක්ෂා කරන ශ්‍රී ලංකාවේ විදේශීය ආධාර ගලාවීමෙන් පවතිනවා. මේ විනෝද රටවල් 70කට අධික සංඛ්‍යාව ශ්‍රී ලංකාවට ආධාර ලබා දීමට පොරොන්දු වී ඇති බව කියවෙනවා. ඉන් සමහර රටවල් දැනටමත් ආධාර දවීම ආරම්භ කර තිබෙනවා. ඒ පිළිබඳ විස්තර මීට පෙර වීඩියෝවලදී අප අඛණ්ඩව නරඹමින් සිටිමු. දැන් බැලුවොත් ඊයේ සවස බංග්ලාදේශින් ගුවන් යානයක් පැමිණ තිබෙනවා. එනම් බංග්ලාදේශයට අයත් යුද ගුවන් යානයක් වන C130 යානය. මෙම දැවැන්ත ගුවන් යානෙන් ආහාර ද්‍රව්‍ය අනෙකුත් සහන ද්‍රව්‍ය සියල්ලම බංග්ලාදේශ රජය විසින් එවා තිබෙනවා. විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් විශාල වශයෙන් ආධාර ලබා දෙමින් සිටින බව කියවෙනවා. ඔබ දන්නා පරිදි ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම සඳහා රීබිල්ඩින් ශ්‍රී ලංකා නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මේ වැඩසටහන සඳහා රජයේ බැංකු ගිණුමට ශ්‍රී ලාංකේයන් 19,000කට අධික සංඛ්‍යාවක් විශාල මුදල් ප්‍රමාණයක්
තැන්පත් කර සිටින බවට අවසානයේ නිකුත් වූ සංඛ්‍යාලේඛන සඳහන් කරනවා. ජනතාව උනන්දුවෙන් මේ මුදල් රජයේ බැංකු ගිණුමට යවමින් සිටින බව කියවෙනවා. මීට පෙර අතීතයේදී මෙවැනි යම් ගැටලු ඇති වූ විට රජය විශ්වාස කර මුදල් ලබා දුන්නේ නැත. මන්දත් ඔබ සියලු දෙනා දන්නා පරිදි දූෂණය ඒ තරම බහුල වුණා. නමුත් දැන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයේ යටතේ පවතින මෙම රජය විශ්වාස කර ජනතාව විශාල වශයෙන් මුදල් යවමින් සිටිනවා. එබැවින් මෙම යෙස්සනේ සඳහා යවන මුදල් මෙම රජය නිවැරදි ආකාරයෙන් කළමනාකරණය කරන ඇතැයි බවට ජනතාවට විශ්වාසයක් ඇති වී ඇති බව ප්‍රතික්ෂේප කළ නොහැකි සත්‍යයකි. එබැවින් ශ්‍රී ලංකාවට දැන් රටවල් 70ට අධික සංඛ්‍යාව ආධාර කිරීමට ඉදිරිපත් වෙනවා. මෙම රටවල් ආධාර භාවිතා කර ඉතාමත් ඉක්මනින් මෙම මාර්ග සියල්ල ප්‍රතිසංස්කරණය කර ශ්‍රී ලංකාව නැවත ගොඩනැගිය යුතු බව සියලු දෙනාගේ ප්‍රාර්ථනාවයි. අද වීඩියෝවෙන් බෙදාගත් පුවත් පිළිබඳ ඔබගේ අදහස් අමතක නොකර පහතින් ලියන නැවත හමු වෙමු. ස්තුතියි. ආයුබෝවන්.